ආයිබෝවන් සාතන්ගේ දෙවෙනි පාඩම තමා අපි සාකච්ඡා කරන්නේ. දෙවෙනි පාඩමේ මාතෘකාව කාජෝගේ ප්‍යොනහා. කාජෝගේ ප්‍යොනහා කියලා කියන්නේ පවුලේ වෙනස් වීම කියන තේරුම. ප්‍යොනහා කියලා කියන්නේ වෙනස් වෙනවා කියන තේරුම. හරි. එතකොට පාඩමේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන විස්තර ටික පහලින් අපිට බලා ගන්න පුළුවන්. ඕහි කොටසට ආවම පස්සේ කාජෝගේ හ්යොන්තේවා තක්චින් කියලා තියෙනවා. කාජෝක් කියලා කියන්නේ පවුල. එතකොට කාජෝගේ පවුලේ හ්යොන්තේ කියලා කියන්නේ හැඩය කියන තේරුම ආකාරය. ඊට පස්සේ තක්චින් කියලා කියන්නේ විශේෂතාවය. ඒ කියන්නේ පවුලේ හැඩයේ තියෙන විශේෂතාවය වෙනස්කම්. ඒ කියන්නේ මෙතනදී කියන්නේ පවුල් වර්ග වගේ දේවල් තමයි මෙතන බොහෝ දුරට සාකච්ඡා වෙන්නේ වචන කොටසෙදී අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම එල්ෆුන්මන් අනිරා එල්සු පක්කේ ඔප්තා කියන ව්‍යාකරණ දෙක සාකච්ඡා වෙනවා. මෙතනදී විශේෂයෙන්ම ක්‍රියාපද වගේම විශේෂණ පදවලටත් මේ ව්‍යාකරණ දෙක භාවිතා වෙනවා. අපි මේ ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලා දන්නවා සම්තන්ගේ පාඩම් වලදීත් අපි ව්‍යාකරණ ටික වෙනම සාකච්ඡා කළා වගේම සාතන්ගේ සම්පූර්ණ පාඩම් කොටසේදීත් ව්‍යාකරණ ටික වෙනමම සාකච්ඡා වෙනවා. ඊළඟට හල්දොන් කොටසට ආවම පස්සේ කාජෝගේ 특징에 대해 말하기 좋아하는 가족의 형태에 대해 쓰기 කියලා තියෙනවා. 가족의 특징에 대해 특징 කියන්නේ මොකක්ද? විශේෂතාවය නේද? විශේෂ බව කියන බව තේරුම. ඒතර පවුලේ විශේෂතාවය පිළිබඳ මරාගී කතා කිරීම ඒ වගේම චවාහන කාජෝගේ හියන්තේ තෙහෙසගේ ඒ කියන්නේ කැමැති පවුල පිළිබඳව පවුලේ ස්වරූපය පිළිබඳව හැඩය පිළිබඳව සගි ලිවීම කියන තේරුම. එතකොට මේ කලින් කිව්වා වගේ පවුලේ මේ මොකද්ද මේ කියන හියන්තේ කියලා කියන්නේ හැඩය කියන්නේ මොකද්ද? විදිහ ආකාරය කියන මේ තේරුම් ගන්න පුළුවන් හියන්තේ කියවම පස්සේ. එතකොට පවුල් වර්ග ගැන තමයි මේකේ සාකච්ඡා වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඊළඟට මුන්වහවා චොම්බ කොටසට ආවන් පස්සේ පවුල හා සම්බන්ධව කරුණු තමයි සාකච්ඡා වෙන්නේ. චුල්සන් චඤ්ඤෝ චොන්චෙක් කියලා තියෙනවා. චුල්සන් කියලා කියන්නේ දරුවන් බිහි කිරීම. චඤ්ඤෝ කියලා කියන්නේ ධෛර්යයක් ඇති කරනවා. උනන්දුවක් ඇති කරනවා. ඊට පස්සේ චොන්චෙක් කියලා කියන්නේ ක්‍රමවේදය නැත්නම් වැඩපිළිවෙල කියන තේරුම. ඒ කියන්නේ කොරියාවේ දරුවන් බිහි කිරීමේ ප්‍රතිශතය අඩුයි. එතකොට දරුවන් බිහි කිරීම සම්බන්ධ මේ ක්‍රමවේදය නැත්තම් ඒ පිළිබඳ උනන්දුව ධෛර්යය ඇති කිරීම පිළිබඳ තියෙන කිසියම් ක්‍රමවේදයක් පිළිවෙලක් ගැන තමයි මෙතන කියවෙන්නේ. ඉතින් අපි බලමු එහෙමනම් දෙවෙනි පාඩමේ ඉස්සරහට ගිහින් තව මොනවද කියවෙන්නේ කියන එක. අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා දරුවෙක් එක්ක අම්මයි තාත්තයි දෙන්න චූටි පවුලක් පුංචි පවුලක්. ඊට පස්සේ පහළට ආවන් පස්සේ මෙතන තව එක්කෙනෙක් කියන්නේ ගෙදරක් තමයි හැබැයි තනියම තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ මෙතන බලන්න මෙතන ටිකක් ලොකු පවුලක් අම්මා තාත්තා ආච්චි සීයා දරුවොත් එක්ක ඉන්නවා. ඒ වගේම අම්මයි දරුවයි විතරක් ඉන්නවා කියන එක පේනවා. ඉතින් මෙන්න මේවා තමයි පවුල් හැඩය, පවුල් වල ස්වරූපය කියලා කියන්නේ. ඉතින් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මෙතනදී. මෙහෙම අහනවා ඊ 가족은 어떻게 이루어져 있어요? ඒ කියන්නේ මොකද්ද මේ පවුල් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන තේරුම ඉරුචිදා කියලා කියනවා යම් දෙයක් සකස් වෙනවා කියන තේරුම සෙන්ගිදා කියන ක්‍රියාපදයට මතක කරන ඒ වගේ පොඩ්ඩක් සමාන බවකුත් තියෙනවා. ඒ වගේම අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි 여러분은 누구와 살고 있어요? 고향에서는 누구와 살았어요? කියලා අහනවා. ඔයාලා කාත් එක්කද ජීවත් වෙන්නේ? ඒ වගේම ඔයා ලංකාවේදී ඒ කියන්නේ තමන්ගේ මව් රටේදී කාත් එක්කද ජීවත් වෙන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් අපිට මේ පින්තූර දිහා බැලුවාම ඉකාජුගොන් ඔත්තකේ ඉරුවෝචෝ ඉස්සයෝ කියන ප්‍රශ්නයට මේ පවුල් කොහොමද සකස් වෙලා තියෙන්නේ හැඩ ගැහිලා තියෙන්නේ කියන එකට අහන ප්‍රශ්නයට අපිට උඩ ඉඳන් පිළිතුරු දුන්නොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඉතින් මේ පන්තියේදී මෙහෙම සාකච්ඡා වෙන එකක් නෑ මම හැම පාඩමකදීම කියනවා. නමුත් ඔයාට අලුතෙන් එකතු වෙන දෙයක් අලුතෙන් කියලා දෙන්න දෙයක් මෙතන තියෙන නිසා මේවා හොඳින් උනන්දුවෙන් බලලා පාඩම් කරගන්න. දැන් මෙතන මේ පුංචි පවුලක්නේ අම්මයි තාත්තයි දරුවයි. හරිද? එතකොට මෙහෙම චූටි පවුල් වලට පොඩි පවුල් වලට මොකද කියන්නේ? පොඩි පවුල් වලට කියනවා හෙක්කජොක් කියලා. හෙක්කජොක් කියලා කියන මේ වගේ පවුල් වලට අපි ඉතින් මෙහෙම කියමු මේ පවුල පුංචි පවුලක් වෙන වෙන වශයෙන් තමන්ගේ මේ එකිනෙකාගේ ජීවිත ගත කරන ගමන් ඒ වගේම එකිනෙකාට තම තමන්ට තම තමන්ගේ ගෞරවය
වගේම ගේදර කටයුතුත් වෙන් වශයෙන් වෙන් කරගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ තාත්තා නම් බොහෝ විට රස්සාවක් කරනවා. ගෙදර දොරේ වැඩ කටයුතු සඳහා අම්මා දරුවන්ට උගන්වන කටයුතු කරලා ගෙදර අස්පස් කරලා උයලා පිහලා වැඩ කටයුතු ඒවා බෙදාගෙන වෙන් කරගෙන ඒ වගේම එයාට ඒ ගෞරවය ඒ අයට වෙන වෙනම ලැබිලා ජීවත් වෙන පවුලක්. ඔන්න ඔය කතාව අපි කොහොමද වාක්‍යයක් හැටියට නිර්මාණය කරන්නේ? මෙහෙම කියමු මේ පවුල පොඩි පවුලක් කොහොමද කියන්නේ? 이 가족은 핵가족입니다. 이 가족은 핵가족입니다. වෙන වෙන වශයෙන් තමන්ට කියන්නේ වෙන වෙන වශයෙන් තමන් ජීවිතයක් ගත කරන ගමන් ගෞරවය ඒ වගේම තමන්ගේ ගේ දොර කටයුතු වෙන වශයෙන් කරනවා. කොහොමද කියන්නේ? 각자의 생활을 각자의 생활을 존중받고 가사를 분담합니다 කියලා කියනවා. මෙතන මේ කසා කියන්නේ ගේ දොර කටයුතු, වැඩ කටයුතු. ගෙදර දොරේ තියෙන වැඩ කටයුතු. පුන්දන් හම්නිදා කියලා කියන්නේ මොකද්ද ළමයි? පුන්දන් හදා කියලා කියන්නේ වෙන් වෙලා තියෙනවා, වෙන් කරලා තියෙනවා කියන තේරුම. ඊට පස්සේ අපි පහළට ආවම පස්සේ අපි බලමු මෙතන මෙතනත් ඒතකොට හෙක් කජොක් එකක්ම තමා. ඊට පස්සේ තනියම ජීවත් වෙන අය ඉන්නව නේද? තනියම ජීවත් වෙන පවුල් වලට මොකද්ද කියන්නේ? ඉරින් කාකු කියලා කියනවා. තනියම ජීවත් වෙන පවුල් තියෙනවා කොරියාවේ 120ක් විතර තියෙනවා කියලා තමයි 20ක් 30ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඒතකොට ඉරින් කාගු කියලා කියන තනියම ජීවත් වෙන පවුල් වලට අපි මෙහෙම කියමු. ඉරින් කාගු ඉම්නිදා මේ කාලේ එක්කෙනෙකින් යුක්ත පවුල් ඉහළ යමින් තියෙනවා. වැඩි වෙමින් තියෙනවා කියලා. කොහොමද කියන්නේ? 요즘 한국에 1인 가구가 많아지고 있습니다. 요즘 한국에 1인 가구가 많아지고 있습니다 කියලා කියන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි යනවා පහළට ආවන් පස්සේ මෙතන මේ ටිකක් ලොකු පවුලක් නේද? එතකොට අපි මෙන්න මෙහෙම කියනවා දැන් ජෙනරේෂන් වලට කොහොමද කියන්නේ? පරම්පරාවට කියනවා සෙදේ කියලා. හොඳේ. එතකොට විවිධ පරම්පරාවන් එකට ජීවත් වෙනම ගමන්ම ඒ අය අතර නැත්නම් ඒ පුද්ගලයන් අතර සම්බන්ධය ඉතාමත් දැඩි එකක් කියලා කියන්න ඕනේ. දැන් එහෙම නෙවෙයි නේද? මේ වගේ පවුලක් වුණාන් පස්සේ තනියම ජීවත් වෙන්න හැමෝටම එක හා සමානව වෙන වෙන වශයෙන් ගෞරවය, ඒ වගේම එකිනෙකාට උපකාරය, සම්බන්ධය තියෙනවා කියන එක තමයි මෙතන කියවෙන්න ඕනේ. ඒ හින්දා අපි මෙහෙම කියනවා ඒ කියන්නේ විවිධ පරම්පරා නේද? නොඑක් විවිධ ජාතියේ පරම්පරා. ඒ කියන්නේ ආච්චි ඊළඟට අම්මයි තාත්තා ඊළඟට දරුවෝ. ඒ හින්දා මේකේ පරම්පරා තුනක් ඉන්නවා මේ පවුලේ. අපි ඒ හින්දා මෙහෙම කියනවා යොරෝ 세대가 함께 살아서 여러 세대가 함께 살아서 ඊට පස්සේ පවුලේ අය අතර පවුලේ අය අතර 가족 간의 මේ සම්බන්ධය මොකද්ද මේකට කියන්නේ? 유대가 කියලා කියනවා. හොඳේ. 유대가 깊은 대가족입니다. 유대가 깊은 대가족입니다 කියලා කියන්න පුළුවන්. ඒතර වාක්‍යය මේ සම්පූර්ණ වෙනවා. 여러 세대가 함께 살아서 විවිධ පරම්පරාවන් එකට ජීවත් වෙන හින්දා 가족 간의 පවුලය තුළ 유대가 깊은 대가족입니다. සම්බන්ධය දැඩි පවුලක් විශාල පවුලක් 대가족 කියලා කියන්නේ ලොකු පවුල් වලට කියනවා 대가족 කියලා. හරි ඊට පස්සේ දැන් මේ කොරියාවේ තව දෙයක් තමයි අපි දන්නවා කොරියාවේ ගොඩක් දික්කසාත වෙනවා. එතකොට සමහරක් විට අම්මා දරුවොත් එක්ක තනි වෙන වෙලාවල් තියෙනවා. නැත්නම් තාත්තා දරුවත් එක්ක වෙන් වෙන වෙලාවල් තියෙනවා. එතකොට මෙහෙම පවුල් වලට මොකක් කියලාද කියන්නේ? ඒ අය විශේෂයෙන්ම හන්පුමෝ කජොක් කියලා කියනවා. හන්පුමෝ කජොක්. 한 කියන්නේ එකක්. පුමෝ කියන්නේ දෙමාපියෝ. ඒ කියන්නේ අම්මයි තාත්තා දෙන්නත් එකම නෙවෙයි දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක හන්පුමෝ කජොක් කියලා කියනවා. ඒ වගේම දික්කසාත වෙනවා වගේම සමහරක් විට මහත්තයා හෝ නෝනා ටිකක් රටින් පිට වෙලා ජීවත් වෙනවා වෙන්න පුළුවන් කාලයකට. එතකොටත් කියන්නේ හන්පුමෝ කජොක් කියලා. ලංකාවේ නම් අපි ඒ තත්ත්වය වැඩිපුර දකිනවා. එතකොට මෙහෙම කියන්න පුළුවන් නේද? මෙහෙම මේ අම්මත් එක්ක ජීවත් වෙන පවුලට මේ නැත්නම් ඒක අම්මත් එක්ක නැත්නම් තාත්තත් එක්ක ජීවත් වෙන අය හම්පුමෝ කජොක් එකක් කියලා කියන්න පුළුවන්. කොහොමද කියන්නේ එතකොට? 어머니나 아버지와 살고 있는 가족은 한부모 가족입니다. right ඊට පස්සේ අපි පහළට ආවන් පස්සේ මේ අහපු ප්‍රශ්නවල දෙවෙනි ප්‍රශ්නය තමයි 여러분은 누구와 살고 있어요? ඒ වගේම 고향에서는 부모와 살았어요. දැන් මේ වගේ එකක් මගෙන් අහුවොත් මම කියන්නේ 혼자 살고 있어요 කියලා කියන්න පුළුවන්. හැබැයි
අපි ඔයාලගේ පැත්තේ ඉඳන් අපි කියනවා මෙහෙම දැන් ගොඩක් වෙලාවට සාතංගේ වගේ කරන කෙනෙක් සම්තංගේ වගේ කරන කෙනෙක් පවුලේ අය කොරියාවට ඇවිත් ඉන්නේ. පවුලේ අයත් එක්ක දරුවොත් එක්ක එකට ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඒ හින්දා මෙහෙම කියන්න පුළුවන්කමක් තියෙනවා. මේ මම බිරිඳත් එක්ක බිරිඳ සහ දරුවොත් එක්ක ජීවත් වෙනවා. එකට ජීවත් වෙනවා. 저는 아내와 저는 아내와 자녀들이랑 살고 있어요. මම බිරිඳත් සහ දරුවනුත් එක්ක එකට ජීවත් වෙනවා. මේ ලංකාවේදී නැත්නම් මව් රටේදී නම් 고향에서는 කාත් එක්කද ජීවත් වෙන්නේ දෙමාපියත් එක්ක ජීවත් වෙනවා කියමුකෝ 부모와 살았어요 කියලා කියන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුවේ තියෙන කොටස් අපි බැලුවා. ඊට පස්සේ අපි එන්නේ ඕහි කොටසට. ඕහි වචන මාලාව. මෙතනදී අපි ප්‍රධාන වශයෙන් තේකජොක් සහ හෙක්කජොක් කියන මේ දෙකම පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට බලන්න තේකජොක්වා හෙක්කාජොක්ගේ 특징은 알아보세요 කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? තේකජොක්වා විශාල පවුල් තේකජොක් හෙක්කාජොක් කුඩා පවුල් 특징을 알아보세요. විශේෂතාවය 알아보세요. මේ සොයා බලන්න කියන තේරුමද. එතකොට තේකජොක් කියන්නේ බලන්න ආච්චි සීයා ඉන්නවා, අම්මයි තාත්තයි ඉන්නවා. මේ තව පවුල් මේ විතරක් නෙමෙයි හොඳේ. තව සමහරක් විට දැන් අපිත් එහෙමනේ නේද? පරම්පරා ගණනාවක් එකට ජීවත් වුණා. කොරියාවෙත් එහෙම ජීවත් වෙලා තියෙනවා. දැනටත් ජීවත් වෙන පවුල් නැතිම නෙවෙයි තියෙනවා. එතකොට මේ පවුල් ගණනාවක් නේද? අම්මයි තාත්තගේ දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් හිටියනම් ඒ දරුවෝනේ ඒ අයගේ දරුවෝ ඔක්කොම එකට ජීවත් වෙන පවුල් වෙන්නත් පුළුවන්. ඒවට කියනවා තේකජෝ. ඊළඟ හෙක්කජෝ කියලා කියන්නේ අම්මයි තාත්තයි දරුවෝයි තව දරුවෙක් දෙන්නෙක් ඉන්නත් පුළුවන්. හරි. එතකොට තේකජොක් පැහැදිලි කිරීමක් කරනවා පහළ. ඒ වගේම හෙක්කජොක් ගැන තව පැහැදිලි කිරීමක් කරනවා දකුණු පැත්තේ. බලන්න මොකද තියෙන්නේ කියලා මෙහෙම තියෙනවා. 부모님을 모시고 살다. 부모님을 모시고 살다 කියලා කියන්නේ මොකද්ද? දෙමාපියන් සමග ජීවත් වෙනවා. ඒ කියන්නේ තේකජොක් කියන එකේ විශේෂතාවය තමයි දෙමාපියනුත් සමගයි ජීවත් වෙන්නේ. ඊළඟට යෝරෝ සේදේගා 함께 살다. ඒ කියන්නේ විවිධ පරම්පරා සමග ජීවත් වෙන. ඒ කියන්නේ විවිධ පරම්පරා කියන්නේ මොකද්ද? ආච්චි සීයාගෙන් පස්සේ එයාගේ දරුවෝ. ඒ දරුවන්ගේ දරුවෝ. මේකයි මේ කියන්නේ යොරොසේදේ. එතකොට යොරොසේදේක 함께 살다 එකට ජීවත් වෙනවා. තේ කජොක් වල තියෙන විශේෂතා. ඊළඟට කජොක් කනේ යුදේක කිප්තා. ඒ කියන්නේ පවුලේ අය සමග තියෙන සම්බන්ධතාවය ටිකක් දැඩි කියන තේරුම තමයි මේ කියන්නේ. ඊළඟට 집안에 중요한 일은 어른들이 결정하다. 집안에 මේ කියන්නේ ගෙදර 중요한 일. ඒ කියන්නේ විශේෂ අවස්ථා නැත්නම් විශේෂිත වැඩ කටයුතු ඔරොන්දර කෙල්ජොන්හදා. ඒ කියන්නේ දෙමාපියෝ තමයි තීරණය කරන්නේ. ඒ විවාහ උත්සවයක් වෙන්න පුළුවන්. නැත්නම් චුසොක් සොල්නල් වගේ අවස්ථාවන් වලදී වෙන්න පුළුවන්. මේ ඉහළම අය තාච්චි සීයා කියන එක තමයි අනිත් අය කරනවා කියන තේරුම තමයි මෙතන කියවෙන්නේ. හෙක්කජොක් කියන එක ගැන පැහැදිලි කරනකොට කියන්නේ පුංගාහෙසු සල්දා කියලා කියනවා. පුංගාහෙසු සල්දා මොකද්ද මේ කියන්නේ? වෙන වෙලා ජීවත් වෙනවා කියන තේරුම. කියන්නේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියන තියෙන පළවෙනි කාරණාව. දෙක කාසාර පුන්දම් හදා. කාසාර පුන්දම් හදා මෙතන පුංගා හදා මෙතන පුන්දම් හදා. කසා කියලා කියන්නේ මොකද්ද? කසා කියලා කියන්නේ මේ දැන් කසා කියලා කියන තව ගීතයක පදවලට කියනවා කසා කියලා. ඊට පස්සේ මෙතන මේ කසා කියලා කියන්නේ ගේදර වැඩ කටයුතු කියලා තේරුම. පුන්දම් හදා කියලා කියන්නේ මොකද්ද? පුන්දම් හදා කියලා කියන්නේ බෙදා වෙන් කර ගන්නවා කියන තේරුම. හරිද? අම්මා මේ ටික තාත්තා මේ ටික ඔය වගේ. ඊට පස්සේ කක්ෂායේ සෙන්වාර චොන්ජුම් පත්තා. ඒ කියන්නේ එකිනෙකාගේ ඒ ජීවිත පිළිබඳව මේ ගෞරවයක් ලැබෙනවා. ඒ කියන්නේ අම්මා සල්ලි හොයන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා ගෙදර වැඩ කටයුතු කරන නිසා එයාට ඒ ගෞරවය ලැබෙනවා. තාත්තා ගෙදර වැඩ කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එයා ගෙදරට මුදල් හොයලා දෙන හින්දා ඒ ගෞරවය ලැබෙනවා. ඒ වගේ ඊළඟ 집안의 중요한 일은 가족의 함께 결정하다. ඒ කියන්නේ ගෙදර විශේෂ සිද්ධි නැත්නම් විශේෂිත දේවල් වැඩ කටයුතු කාජෝකෙයි හම්කේ පවුලේ හැමෝමත් එක්ක 결정하다 තීරණය කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි දකිනවා නේද? කොහේ හරි ඇවිදින්න යන්න නම් නෝනා මහත්තයනුත් කතා කරන ගමන් ගොඩකට පොඩි අයගෙනුත් අහනවා කොහෙද යන්න ආසා? බීච් යන්නද ආසා? නැත්නම් පාක් එකකටද යන්න කැමති? එහෙම අහනවනේ. අන්න ඒක තමයි මෙතන කියන්නේ නැත්නම් අර තේකජොක් වල එයා කොහෙද යන්න කියන්නේ? ඔකට්ටියත් තමයි එතනට යන්න ඕනේ. නමුත් හෙක්කජොක් වල එහෙම නැහැ. මෙන්න මේ විශේෂතාවය තියෙනවා. එතකොට ඔන්න ඔයා
මෙතන වචන එකතු වෙන්නේ ළමයි. අලුත් වචන එකතු වෙන්නේ. මේ වචන අනිවාර්යයෙන්ම ඒ කියන්නේ විභාගයට මේවා එනවා. මේ විදිහට තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට හරි. එහෙමනම් බලමු මරහාගේ කොටස. ඔයා අහගෙන හිටපු සංවාදය පැහැදිලි කරගන්න. 고촌시와 후엔시가 오랜만에 만나서 이야기합니다. මොකද්ද මේ කියන්නේ? 고촌 සහ ඒ වගේම 후엔 නේද? 후엔 ගොඩ කාලයකින් මුණ ගැහිලා ගොඩ කාලෙකින් මුහුණ ගැහිලා 이야기합니다. කතා කරනවා කියලා කියනවා. තාම් තේහාචරම් 이야기해 보세요. ඊළඟ සංවාදයේ විදිහට කතා කර බලන්න කියලා තමයි කියන්නේ. හරි බලමු මොකක්ද තියෙන්නේ කියලා. කෝචන් මෙහෙම කියනවා. 후엔 씨 오랜만이에요. 얼굴 보기가 왜 이렇게 힘들어요? 후엔 이게 마하나마 거천 매 마하나 후엔 ගොඩ කාලෙකින් 얼굴 보기가 왜 이렇게 힘들어요? මුණ දකින්න කොයිතරම් අමාරු මොකද කියලා අහනකොට 후엔 මෙහෙම කියනවා. 요즘 우리 세 식구는 본가 준비하느라 좀 바빠요. 우리 세 식구 ඒ කියන්නේ අපි තුන්දෙනා සික්කු කියන්නේ එතකොට පවුලේ ඉන්න සමාජිකයින් 우리 세 식구 ගෙදරින් එකට කාලා බීලා එකට ඉන්න අයට තමයි කියන්නේ සික්කු කියලා. එතකොට පුංගා චුම්බිහනලා පුංගා චුම්බි කියලා කියන්නේ මොකද්ද? වෙන්වෙන් වශයෙන් ජීවත් වීම සඳහා චොම්පප්පායෝ ටිකක් කාර්යබහුලයි කියලා කියනවා. එතකොට 슬기 교육 때문에 학교랑 학원 근처로 이사 가기로 했어요. මෙතන එතකොට කියනවා 슬기 교육 때문에 슬기 කියලා කියන්නේ ළමයාගේ නම 교육 때문에 අධ්‍යාපනය වෙනුවෙන් 학교랑 학원 근처로 ඉස්කෝලේටත් ඒ වගේම පෞද්ගලික පාසල් වලට කිට්ටුවට ඉසා 가기로 했어요. ගෙවල් මාරු කර යන්න කියලා හිතුවා. තීරණය කළා. ඊට පස්සේ కోచන් මෙහෙම කියනවා 그랬구나. 그네. 그럼 슬기 엄마 아빠 맞벌이 하는데 이제 슬기는 누가 봐줘요 කියලා අහනවා. ඒ කියන්නේ මොකද්ද? 그럼 එහෙමනම් 슬기 엄마 아빠 කියන්නේ 슬기ගේ අම්මයි අප්පයි 맞벌이 하는데 맞벌이 하다 කියලා කිව්වේ මොකද්ද? අම්මයි තාත්තයි දෙන්නම රැකියාව කරන එකට. හොඳයි. 맞벌이 하는데 කරන අතර 이제 දැන් 슬기는 누가 봐줘요? 슬기가 කවුද බලන්නේ? 슬기 ගැන හොයලා බලන්නේ කවුද කියලා අහනවා. එතකොට කියනවා හුවෙන් මෙහෙම. 저도 그게 걱정이에요. ඒක තමයි මමත් ඒක තමයි මේ හිතන්නේ. මමත් ඒ ගැන තමයි මේ කනගාටුවෙන් ඉන්නේ වගේ තේරුමක්. ඊට පස්සේ කියනවා 시어부모님 모시고 살 때는 우리가 일하는 동안 슬기도 봐주시고 집안일도 도와주셨는데 이제 어떻게 할지 고민 중이에요. මොකද එතකොට කියන්නේ අම්මයි තාත්තයි මොසිගෝ මේ එක්ක සල් දෙන ඉන්න විට ජීවත් වෙන විට උරිගා ඉරහනන් 동안 අපි වැඩ කරන වෙලාවේ කියන්නේ නෝනයි මහත්තයයි අම්මයි තාත්තයි වැඩ කරන කාලේ සිල්ගිදෝ පාචුසිගෝ ඒ කියන්නේ සිල්ගිවත් මේ පරිස්සම් කරලා බලාගත්තා ඒ වගේම 집안일도 도와주셨는데 ගේ දොර වැඩ කටයුතු වලට උදව් කරා 이제 어떻게 할지 고민 중이에요. ඒ කියන්නේ මොකද දැන් මොකක් කරන්නද කොහොම කරන්නද කියලා හිතමින් ඉන්නවා කියන තේරුම. එතකොට కోචන් මෙහෙම කියනවා සිල්ගි 아빠하고 가사 분담을 잘해봐요. මොකක්ද කියන්නේ? සිල්ගි 아빠하고 ඒ කියන්නේ සිල්ගිගේ තාත්තත් එක්ක 가사 분담. 가사 분담 කියලා කිව්වේ මොකක්ද අපි ඉගෙන ගත්තා. ගේ දොර වැඩ කටයුතු මේ වෙන් කරලා වෙන් වශයෙන් බෙදාගෙන චර්යභායෝ කරලා බලන්න. එහෙම කරලා බලන්න කියන තේරුම. 라이트 එතකොට ඊට පස්සේ ආයෙ තියෙනවා මෙහෙම 그래도 본가에서 살면 생활비가 좋게 들 뿐만 아니라 집안일이 줄어서 전보다 변한 것도 있을 거예요. 그래도 본가에서 살면 ඒ කියන්නේ වෙන් වෙලා ජීවත් වෙනොත් එහෙම ජීවත් වෙනවා නම් ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා නෝනයි මහත්තයයි දුවයි තුන්දෙනා වෙන් වෙලා ජීවත් වුණොත් එහෙම 생활비가 좋게 될 뿐만 아니라 ඒ කියන්නේ 생활비 කියලා කියන්නේ එදිනෙදා ජීවන වියදම් 좋게 들 뿐만 아니라 ඒ කියන්නේ අඩුවෙන් වියදම් වෙනවා විතරක් නෙවෙයි කියන තේරුම 좋게 들 뿐만 아니라 අඩුවෙන් වියදම් වෙනවා විතරක් නෙවෙයි 집안일이 줄어서 ගේ දොර වැඩ කටයුතු 줄어서 අඩු වෙලා 전보다 කලින්ට වඩා 변한 것도 있을 거예요. පහසුවකුත් තියෙයි කියන තේරුම මේ කියන්නේ. එතකොට හුවෙන් කියනවානේ 여러 가지로 생각해 봐야겠어요. මේ හැම විදිහකින්ම
හිතලා බලන්න ඕනේ කියන තේරුමයි මේ කියන්නේ. හරි ඊට පස්සේ පහළට ආවම පස්සේ අපිට මේ අභ්‍යාසයක් හම්බ වෙනවා. ඊට කලින් අපි කතා කරා. මෙතන කියනවා නේද? තාම් තේවාචරුන් යාගේ හේපසේ කියලා උඩ අපි කියවා ගත්තා. කියන්නේ මේ ඡේදය වගේ නැත්නම් මේ සංවාදය වගේ අපිටත් කියන කතා කරලා බලන්න කියලා. ඒකට අපිට විස්තර ටිකක් දීලා තියෙනවා. යොරකාජිරෝ තෝම්පදසිතා කෙයින්සිගානේ මානාජිදා පුබුවා මෝදනිර කියල්චොං අදා මෙන්න මේ කරුණු තුන එකතු වෙන විදිහට සංවාදයක් ගොඩනගන්නට ඕනේ. අපි ඒ හින්දා උඩ සංවාදයේ කොටසුත් වැඩිපුර අරගෙන අලුතෙනුත් එකතු කරලා අපේ ව්‍යාකරණත් එකතු කරන ගන්න ගමන්ම සංවාදයක් අලුත් සංවාදයක් හදලා බලමු ගොඩනගලා බලමු. උඩ තියෙන විදිහටම මෙහෙම කියන්න පුළුවන් කෝචොන් සහ හුවෙන් අතර තියෙන කතා බහක් විදිහට. කෝචොන් මෙහෙම කියනවා හුවෙන්ෂී යෝජම් අම්බොයිනන්දේ මඤ්ඤි පප්පෂින්ගායෝ අහනවා කෝචොන් හුවෙන් මේ දවස්වල හරියට ඔයා පේන්නන්නේ නැහැ ගොඩක් කාර්යබහුලයිද කියලා. එතකොට හුවෙන් කියනවා උරි කජොගන් පුංගා චුම්බිහනරා මානි පප්පායෝ උරි කජොගන් අපේ පවුලය පුංගා චුම්බිහනරා ඒ කියන්නේ වෙන වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා සූදානම් වෙන නිසා වෙන වෙලා ජීවත් වෙන්න සූදානම් වෙන නිසා මානි පප්පායෝ මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. කෝචොන් එතකොට මෙහෙම කියනවා කරෙක්කුණා ඒකනේ කරම් ආයින නුගා පාචුවයෝ කියලා අහනවා. එතකොට ආයින නුගා පාචුවයෝ කවුද දරුවා බලාගන්නේ? එතකොට මෙහෙම කියනවා හොෙන් 저도 걱정해요. මමත් ඒකන හිතමින් ඉන්නවා කනගාටු වෙමින් ඉන්නවා. 시어머니 모시고 살 때는 여러 가지로 도움을 받을 수 있고 좋았는데 이제는 어떻게 할지 잘 모르겠어요. ඉතින් ඒ වගේම හොෙන් මෙහෙම කියනවා 시어머니 모시고 ඒ කියන්නේ මහත්තයාගේ පැත්තේ අම්මයි තාත්තයි මේ මොසිකෝ එකට සල්තෙන ජීවත් වෙනවා යොරෝ ගජිරෝ විවිධ පැති වලින් තෝම පදල්සෝ ඉකෝ උදව් ලබන්න පුළුවන් වුණත් මේ ලබා ගන්න පුළුවන් වුණ ගමම චොවන්නන් දෙක හොඳ එකක් වුණා. 이제는 어떻게 할지 잘 모르겠어요. දැන් කොහොමද කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ. එතකොට ඔන්න දැන් අර මෙහෙමත් කියනවා අර දැන් යොරකාජිරෝ තෝමල් පදස්ස ඉක්කෝය චොවන්නන්දේ කියන එකෙන් අර මුල් කොටස ඒ කියන්නේ යොරකාජිරෝ තෝමල් පදස්ස ඉත්තා කියන කොට පාවිච්චි කරා. ඊළඟට කේන්සේගෙන මානාචිදා ඊළඟට පුබුගා මෝදනිරල් කෙල්චොන් අදා. මෙන්න මේ කරුණු දෙක එකතු කරලා වාක්‍ය නිර්මාණය කරනවා. මෙහෙම අපි කියනවා කෝචොන් 아이를 어린이집에 맡기면 මොකද කියන්නේ 아이를 ළමයා 어린이집에 맡기면 මොකද කියන්නේ මේ ළමා සුරකුම් මධ්‍යස්ථානයට දරුවා බාර කරොත් එහෙම කෙයින් නේද? ඔන්න කෙයින් සිගානි මානාචිදා කෙයින් සිගානි මානාචිගෝ ඒ කියන්නේ තම පෞද්ගලිකව තම කාලය වැඩි වෙන ගමන්ම පුබුගා මෝදන් ඉර කෙල්ජොන් හදා කියන එක එකතු වෙනවා. පුබුගා මෝදන් ඉරල් 스스로 결정하면 නැත්නම් 스스로 결정할 수 있어서 좋을 것 같아요 කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න දෙවෙනි එකේ සම්පූර්ණම අපිට දීලා තියෙන යොරකාජිරෝතෝම් පදුසිතා කියන එකත් කේන්සිගනි මානාචිතා කියන එකත් පුබුගා මෝදනිර කෙල්ජොන් හදා කියන එකත් අපි එකතු කරා. හරි ඔන්න සංවාදේ ගොඩනගලා ඉවරයි. ඊට පස්සේ අපි පහලට ආවහම 29 පිටුවේම තේකජොක් සහ හෙක්කජොක් ගැන තව පැහැදිලි කිරීම් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. ඒ වගේම වචන කොටසකුත් අපිට තියෙනවා. හරි. මොකද තියෙන්නේ මෙහෙම කියනවා. තේකජොක්වා හෙක්කජොගේ 좋은 점에 대해 친구와 이야기해 보세요. මෙතන කරන්න කියන්නේ තේකජොක් විශාල පවුල හෙක්කජොක් කුඩා පවුල 좋은 점에 මේ දෙක අතර තියෙන හොඳ හරිද පිළිබඳව 친구와 යාළුවත් එක්ක 이야기해 보세요. කතා කර බලන්න කියලා මේ කියන්නේ. ඉතින් ඔන්න තියෙන දේවල් මෙතන වෙන වශයෙන් පෙන්වා දීලා තියෙනවා. එකක් තේකජොක් අනික එක හෙක්කජොක්. තේකජොක් මොනවද තියෙන්නේ? 여러 세대가 함께 살아서 가족 간의 유대가 깊다. 여러 세대가 ඒ කියන්නේ පරම්පරා කිහිපයක් 함께 살아서 එකට ජීවත් වෙන හින්දා 가족 간의 පවුලේ අය අතර යුදේක කිප්තා බැඳීම් දැඩි වැඩි කියන තේරුම. එතකොට එකක් මේ හොඳ පැත්තක්. අනිත් අය මොනවද තියෙන්නේ? ඕරියෝන් ඉරි ඉසිල්තේ ඒ කියන්නේ අමාරු මොනවා හරි දෙයක් තිබිච්ච වෙලාවට තෝම පදසිකෝ උදව් ලබන්න පුළුවන් වගේම සාරාමිමන්තා ඒ ගෙදර මිනිසු ගොඩකුත් ඉන්නවා කියන තේරුම. ඊළඟට මේ තේකජොක් වල තියෙන හොඳ දේවල් මේ ඊළඟට හෙක්කජොක් වල තියෙන හොඳ දේවල් ගැන මෙහෙම කියනවා. 가족 관계가 변동하고 개인 생활을 존중받을 수 있다.
මෙතන මේ ප්යොන්දන් හදා කියලා කියන්නේ සමාන බව කියන තේරුම. ඒ කියන්නේ කජොක්වංගේක ප්යොන්දන් හගෝ. ඒ කියන්නේ පවුලේ තියෙන අය පවුලේ අයත් එක්ක තියෙන සම්බන්ධතාවය ප්යොන්දන් හගෝ සමාන වෙනවා. ඊට පස්සේ කෙයින් සෙන්වාරල් තමන්ගේ පෞද්ගලික ජීවිතයක් චොන්ජුන් ලබන ගමන්ම ඒ සම්බන්ධ තමන්ටම කිසියම් ගෞරවය චොන්ජුන් කියලා කියන එකේ ගෞරවය කියන අදහසක් තියෙනවා ලබන්න පුළුවන් කියන තේරුම. එතකොට ඒ කියන්නේ මේ හැමෝටම එක හා සමාන බවක් කියන තේරුමනේ මේ කියන්නේ නේද? ඊළඟට සික්කුගා චෝගෝසෝ චොන්ජේ චොගින් පුදාමි චොක්තා. සික්කුගා චෝගෝසෝ කියන්නේ ගෙදර මේ ඉන්න අය කියන්නේ ගෙදර ඉන්න පිරිස සික්කු. ගෙදර කැම බීම එකට කාලා ජීවත් වෙන අය සික්කු. චෝගෝසෝ අඩු නිසා චොන්ජේ චොගින් ආර්ථික පැත්තෙන් පුදාමිය චොක්තා නේද? ඒ කියන්නේ ආර්ථික වශයෙන් තියෙන අපහසුතාවය අඩුයි කියන තේරුම. පැහැදිලි නේද? හරි. ඔන්න තේ කජොක් සහ හෙක් කජොක් ගැන පැහැදිලි කරන එකේ තිබිච්ච හොඳ දේවල්. ඊළඟට තනෝජන් කොටසට ආවම පස්සේ ප්යොන්දන් හදා සමාන බව කියන තේරුම. kyonjechogen පුතම් කියලා කියන්නේ ආර්ථික වශයෙන් තියෙන අපහසුතාවය කියන තේරුම පුතම්. right? හරි. ඊට පස්සේ අපිට කියනවනේ මෙහෙම චිංගුවා යාගිහේ පොසියෝ කියලා නේද? යාළුවොත් එක්ක කතා කරන්න කියලා. ඉතින් අපිට මේ පොතේ දීලා තියෙන ඒවට අමතරව අපි මේ විදිහට තවත් එකතු කරමු. මෙහෙම අපිට කියන්න පුළුවන් තේකජොක් ගැන මේ ගේ දොර ඒ කියන්නේ තේකජොක් එක්ක නම් ජීවත් වෙන්නේ. හරිද? ගේ දොර වැඩ කටයුතු කියන්නේ වැදගත්ම වටින දේවල් වැඩිහිටියන් තීරණය කරනවා. ඒක හොඳයිනේ නේද? ඒ කියන්නේ අපිට පොඩ්ඩක් විශේෂ වෙන්න පුළුවන් එතකොට. කොහොමද කියන්නේ? 치반의 중요한 일을 어른들이 결정하다. 치반의 중요한 일을 어른들이 결정하다. ඒ වගේම මේ හැමෝමත් එක්ක එකට ඉන්නකොට එතන සතුටක් සහ විනෝදයක් තියෙනවා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් චල්ගොක්කෝ චෙමිත්තා කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ හෙක්කජොක් ගැන කතා කරනකොට ඒක අපි ඔන අලුතෙන් එකතු කරනවා පොතේ දීලා තියෙන එකට අමතරව මෙහෙම කියන්න පුළුවන් කාජොක්කිරි චාලියයන්දා. ඒ කියන්නේ කාජොක්කිරි චාලියයන්දා. ඒ කියන්නේ පවුලේ අනෙකුත් අයත් සමග අනිත් අය හරියට අවබෝධ කරගන්නවා කියන තේරුම. ගොඩාක් ලොකු පිරිසක් පවුලේ ඉන්නොත් නම් එහෙම කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ දැන් ඉගෙන ගන්න අය නම් කියන්නේ ආච්චිලා සීයලා හැමෝම පවුලේ ගොඩ දෙනෙක් ඉන්නකොට පොතක් පතක් බලන්න උනත් තියෙන අවස්ථාව අඩුයි. කියන්නේ අඩුයි කියන්නේ ඒ විවේකයේ අඩුයි නේද? එතකොට පාඩම් කරන්න ඒ වගේම පාඩම් කිරීමට මේ හිත යොමු කරන එකට හෙක්කජොක් එකක ඉන්න එක පහසුයි. කොහොමද කියන්නේ එතකොට? කොම්බහල්තේ චිප්චුන්ගේ චල්තෙන්දා කුම්භහල්තේ චිප්චුන්ගේ චල්තෙන්දා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමන්ටම පහසුවක් තියනවා වගේ එකක් කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? කෙයිනි පෙවිලිහමි පොජන්තෙන්දා කියලා කියන්න පුළුවනි. හරි. ඔන්න 29 වෙනි පිටුවේ අපි පොතේ තියෙන කරුණුත් එක්ක අලුතෙන් දේවල් එකතු කරා. ඊළඟට අපි යන්නේ 30 වෙනි පිටුවට. 30 වෙනි පිටුවේ තියෙන්නේ තෙත්කි කොටස. හොඳ තෙත්කි කොටස තියෙන්නේ. තෙත්කි එකේ අපිට ඇත්තටම තියෙන්නේ මේ හොඳින් අහලා ඊට පස්සේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමයි මෙතන කරන්න තියෙන්නේ. මුලින්ම අපි එහෙමනම් අහමු. ඊට පස්සේ මේ තෙත්කි කොටසේ අපි පොතේ පිටිපස්සට ගිහිල්ලා තියෙන මොනවද කියලා සංවාදය තවදුරටත් සාකච්ඡා කරනවා මම පැහැදිලි කරනවා. ඊට පස්සේ තමයි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ වෙන්නේ. ඊළඟට වේබුරි කියලා කියන්නේ මොකද්ද? වේබුරි කියලා කියන්නේ තනි ඇඳුම කියන අදහසක් දෙන්න පුළුවන් වේබුර්. ඊළඟට චාචියදා කියලා කියන්නේ අත්පත් වෙනවා, අත්පත් කරගන්නවා. ඊළඟට කෝරියොන්වා කියලා කියන්නේ වයසට යෑම. කෝරියොන්වා. කොප්තා කියලා කියන්නේ තෝරනවා. තෙන්ජන් අදා කියලා කියන්නේ පෙනී යනවා කියන තේරුම. ඊළඟට සෙම්පිල්පුම් කියලා කියන්නේ එදිනදා අත්‍යවශ්‍ය භාණ්ඩ සෙන්සිල්පුම් කියලා කියනවා. සෙම්පිල්පුම් සෙම්පිල්පුම්. කියුමෝ කියලා කියන්නේ මේ ප්‍රමාණය. කියුමෝ කියලා කියනවා පරිමාණය කියන තේරුමත් ගන්න පුළුවන්. චොන්තොන්චොක් කියලා කියන්නේ සම්ප්‍රදාය. ඊළඟට චොන්චෙක් කියලා කියන්නේ ක්‍රියාමාර්ග. ඊළඟට කේසොන් අදා කියලා කියන්නේ අලුත් කරනවා. චුගෝ කියලා කියන්නේ වාසස්ථානයට චිවොන් කියලා කියන්නේ උපකාරය. සේසිමදා කියලා කියන්නේ සුපරික්ෂාකාරී කියන තේරුම. ශිගපදා කියලා කියන්නේ අත්‍යවශ්‍ය වෙනවා කියන තේරුම. හරි. ඔන්න ඔය විදිහට තමයි දෙවෙනි පාඩම අවසන් වෙන්නේ. ඉතින් ඔයාට තේරෙන්නට ඇති ටිකක් වේගයක්වත් තියෙනවා.
ඉතින් අපි මේ සඳහා ඇත්තටම එක පාඩමකට පැය 2ක් 3ක් අතර කාලයක් යනවා කියන ඔයාලට තේරෙනවා වීඩියෝ ටික බැලුවාම ව්‍යාකරණ කොටසේ පාඩම් ටිකත් එකතු වුණාම පැය 2ක් 3ක් වගේ කාලයක් යනවා. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් අ සතියකට පාඩම් 2ක් බැලුවත් ඊළඟ දවසේ පන්තිට යනකොට හොඳ සූදානමක් එක්ක පන්තිට යන්න පුළුවන්. ඒ නිසා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න කලින් පාඩම් ටික බලන්න. වේගෙ කොහොම තිබුණත් ඔයාට ගැටලුවක් නැහැ. මේ හැමදේම මම එක අකුරක් එක වචනයක් නැර උගන්වන හින්දා ඔයාට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් ඒ නිසා එහෙමනම් දෙවෙනි පාඩම ඉගෙන ගත කරුණු හොඳට වචන පාඩම් කරගෙන තුන්වෙනි පාඩමට එන්න කියලා මතක් කරනවා.